EB1 EB2 EB3 හරි එතකොට දැන් අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ EB1 කියන එක දැන් පැටලලා තියෙන කට්ටිය EB1 කරන්න ඕනේ කවුද 3 1 ශ්‍රේණිය සහ 2 2 ශ්‍රේණිය අය 2 2 කිව්වම හැමෝමද නෑ 2 2ට උසස් පත්වීම් ලබනවා අධ්‍යාපන වේදී අය හරි අධ්‍යාපන වේදී අය පත්වීම් ලබනවා. ඒතර අධ්‍යාපන වේදී පත්වීම් ගන්න කට්ටිය 2 2ට ගන්න කට්ටිය මොකද එයාලා එක ස්ටෙප් එකක් පැනලා ඇවිල්ලා තියෙනවා. ඒතර එයාලා පළවෙනි කාර්යක්ෂමතාව කඩේම. ඒ කියන්නේ EB1 එක කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම කරන්න. හරි. ඊළඟට 3 1 ශ්‍රේණියේ ඉන්න අය අනිවාර්යයෙන්ම EB1 කරන්න ඕනේ. ඒ කියන්නේ පළමු කාර්යක්ෂමතාව කඩේම කරන්න ඕනේ. right. දැන් ඔය පහුගිය කාලේ තිබ්බ ප්‍රශ්න ටිකක් තිබ්බනේ EB සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන්. නේද? එතකොට දැන් පත්වීම් ගත්ත යම් යම් කාලවලදී කට්ටිය. එතකොට මේක 2014 ඉඳලා ඇවිල්ලා එක එක විදිහට සංශෝධන ඇවිල්ලා මෙන්න මෙහෙම තැනකට අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛය නිකුත් කරා 2019 2023 31 කියන චක්‍රලේඛ 23 31 වෙනතෝ මට මතක විදිහට ඒකේ තියෙන අන්තර්කාලීන විධිවිධාන කියලා 2019 10යි 22ට පස්සේ උසස් වීම ලබන අය හරි 2019 10යි 22ට පස්සේ උසස් වීම ලබන කට්ටිය මොකද වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් මෙහෙම 2016යි 9යි එක පත්වීම් ගත්ත කෙනෙක් උපාධි පත්වීම් ගත්ත කෙනෙක් අවුරුදු 3කින් 2019යි 9යි එක දෙකේ දෙක ශ්‍රේණියට යනවා. 2016 9යි එක පත්වීම් ගත්ත කෙනෙක් 2019යි 9යි එකේ අවුරුදු 3කින් ඒ කියන්නේ උපාධි පත්වීමක් ගත්ත කෙනෙක් අවුරුදු 3කින් මොකද වෙන්නේ? එයා යනවා දෙකේ දෙක ශ්‍රේණියට. එතකොට මෙයා EB1 කරන්න ඕනේද? කරන්න ඕනේ නැහැ. හැබැයි 2016 9යි එක පත්වීම ගත්ත කෙනෙක් විද්‍යාපීඨ එයා අවුරුදු 5කින්. ඒ කියන්නේ 2021 9යි එක තමයි එයා දෙකේ දෙක ශ්‍රේණියට යන්නේ. ඒ කියන්නේ අර එයා උපාධිය සම්පූර්ණ කරගෙන එහෙම අර කලින් ගියේ නැත්තම් සාමාන්‍ය විදියට ගියොත්. එතකොට දැන් මෙන්න මේ කාල සීමාව ගියපුවා මේ ඩේට් එක පේනවනේ. මේ ඩේට් එක 2019 10/22කට පස්සේ. එතකොට මෙයා මේ කියන මේ ගුරුවරයා 2016 9 එක පත්වීම ගත්ත විද්‍යාපීඨ ගුරුවරයා 3 එකට අදාළ මොඩියුල් සම්පූර්ණ කරලා නැත්තම් 3 එකට අදාළ මොඩියුල් සම්පූර්ණ කරලා නැත්තම් එයා උසස් කරලා තියෙනවා දෙකේ දෙකට. හැබැයි මොන පදනම යටතේද? අර කලින් මොඩියුල් එක කරන්න ඕනේ කියන පදනම මත. ඒතර ඒ වල යම් යම් සහන ඇවිල්ලා 2025 6 ඉතින් ඒක ඉවරුණානේ. ඊට පස්සේ දැන් කියලා තියෙන්නේ මොකද්ද? EP ගැසට් කරලා තියෙන්නේ මෙන්න මේ අර කාර්යක්ෂමතා කඩින් සම්පූර්ණ නොකර කට්ටිය ඒව සම්පූර්ණ කරගන්න ඕනේ කියලා. ඒකනේ මේ කලාපවලින් සමහර වැටුප්පේ වර්ධකයව නවත්තලා තියෙන්නේ. එතකොට මේ 2019 10යි 22කට පස්සේ උසස් වීම ලැබපු කට්ටිය අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? EB1 කරන්න ඕනේ. හරිද? දැන් අලුතෙන් පත්වීම් ගත්ත කට්ටිය ඉන්නවා 3 1 අය කට්ටිය අනිවාර්යෙන් EB1 කරන්න ඕනේ අවුරුදු 3ක් ඇතුළත. අනිත් කට්ටියට කාල සීමාව එච්චර බලපෑමක් නැහැ. හරි? එතකොට සාමාන්‍ය 3ක් කියන්නේ ස්ථිර වෙන්න ඒ කාල සීමාව සම්පූර්ණ කරගන්න ඕනේ කියන කාරණාව තමයි ඔක කියන්නේ. ඒතර සරල සිද්ධිය. හැබැයි අපි කොච්චර කිව්වත් මේක පටලගෙන ඉන්නවා, තේරුම් නොගෙන ඉන්නවා. සමහරට ඒක තේරුම් ගන්න උත්සාහ නොකර ඉන්න කොහොම හරි කමක් නැහැ දැනුවත් වෙන්න EB1 කරන්න ඕනේ 3 1 ශ්‍රේණියේ ගුරුවරයෙක්. නැත්තම් 2 2 අධ්‍යාපන වේදී පත්වීම් ගත්ත ගුරුවරයෙක්. ඒතර මේකේ පළවෙනි EB1 නිසා පොඩි සංකීර්ණතාවයක් තියෙනවා. මේ 3 1ට අදාළ මොඩියුල් සම්පූර්ණ කරලා නැති කලින් පත්වීම් ගත්ත කෙනෙක් නම් එයාගේ උසස් වීම 2019 10යි 22කට පස්සේ නම් 2019 10යි 22කට පස්සේ නම් එයා අනිවාර්යයෙන්ම මේ 3 1 නැත්තම් පළවෙනි EB1 කරන්න ඕන. ඕක තමයි සරල සිද්ධිය. EB2 ගැන පස්සේ කතා කරන්න පුළුවන්.